සයිට් එකේ දැන්වීමක් දාලා තිබ්බා Facebook එකේ. ඉතින් ඒ දැන්වීම බලලා තමයි මේ iBike එකට කෝල් එකක් දීලා ඒ WhatsApp හරහා ඒගොල්ලන් කන්ටැක්ට් කරගෙන මේ බයික් එක ගත්තේ. මේ බයික් එක හොඳ බයික් එකක්. ඒ සමාගමෙන් ගෙන්නන දෙකලා වසර 10ක් තිස්සේ අණ්ඩව විශ්වාසය දිනාගත් සමාගමක් iGrid කියන්නේ. ඒක නිසා විශ්වාසවන්ත ඉදිරිය ගන්නවා නම් iBike එක ඇත්තටම හොඳ බයික් එකක්. ඒක මේ බයික් එකේ performance කිව්වොත් මේකේ ඉකෝන් වුඩ් එකේ පැද්දොත් කිලෝමීටර් 115ක් වගේ යන්න පුළුවන් බයික් එකක්. මේක මම මේ බයික් එක ගන්න ගොඩක් ඉතින් දැන් මට මාසෙට සාමාන්‍යයෙන් පෙට්‍රල් රියල් 10000ක විතර යනවා. ඉතින් මම වැඩ කරන්නේ කොළඹ. මෙතන ඉඳන් කොළඹ ගිහිල්ලා එන්න මට කිලෝමීටර් පොත්තාගෙන නම් කිලෝමීටර් 50ක් තියෙනවා. ඉතින් දවසට 50ක්. එතකොට සතියේට බැලුවොත් කිලෝමීටර් 250. විශේෂ වාසිය තමයි මේක සර්කල් ගාන 2000ක් තියෙනවා. මාසෙටම charge කරන්න වාර ගානක් යන්නේ දවස් 15ක් වගේ. ඉතින් ඉලෙක්ට්‍රිසිටි එක බිල් එක බැලුවත් ඒක ලොකු ගාණක් වෙන්නේ නැහැ. පොඩි ගාණක් තමයි ඒක බිලට ඇඩ් වෙන්නේ. සර්විස් එක දුක් ඒගොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ලි කතා කරනවා. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා සර්විස් එක කොහොමද කියලා අහනවා. සර්විස් එක අතින් නම් අවුට්ස්ටෑන්ඩින් සර්විස් එකක් දෙනවා ඒගොල්ලෝ. iGrid Holding සමග. දැන් යන මේ තෙල් මිලත් එක්ක ඇත්තට බජට් එකට ඇත්තටම මේ ඉලෙක්ට්‍රික් බයික් ඇත්තටම වාසිය අපිට. මම කියනවා ගන්නවා නම් හොඳ ඉලෙක්ට්‍රික් බයික් එකක් තමයි මේ iGrid Holding සමාගම ගෙන්නලා තියෙන්නේ. ගන්නවා නම් සුපිරි බයික් එකක්.